දවසක් සතරෙන් අතර පිළිගන්න අපේ RC කාර් එකේ part 3 එකට ඉතින් දැන් අපේ RC කාර් එක දුවන මට්ටමට අරගෙන තියෙන්නේ මචං. දැන් ඉතුරු වෙලා තියෙන්නේ scale accessories ටිකයි. ඒ කියන්නේ ඔය decoration item ටික මචං ඒ ටිකයි. spare wheel එකයි පිටිපස්සේ spare wheel එක තාම දැම්මේ නැහැ. ඉතින් ওই ටික තමයි ඉතුරු වෙලා තියෙන්නේ. හරිද? ඉතින් අද වීඩියෝ එක පුරාවටම ඔයාලට RC කාර් එක මම ලං කරලා මොනවද මම මේකට දාපු motor, ESC ඊට පස්සේ remote එක ගැන ඔක්කොම දේවල් මම ඔයාලට අද කියනවා. හරිද? අද මාව පෙන්නේ නැහැ මගේ මූණ පීන්නේ නැහැ ඔයාලට. හරිද? ඉතින් ඕක තමයි කතාව බොස්. අපි ඉස්සෙල්ලම පටන් ගමු lights වලින්. මම ඉස්සරහා light bar එකක් දාලා දෙනවා. ඊට පස්සේ angel light එකක් දාලා දෙනවා. හරිද? මම remote එක ගන්න. remote එක අරගෙන මම ඔයාලට පෙන්නන්නම් මේ angel light එකේ තියෙන පාටවල් ටික. හරිද? මේ angel light එකේ මචං පාටවල් වෙනස් කරන්න පුළුවන්. හරිද? මේ තියෙන නිල් පාට වගේ මට මතක විදිහට පාට 6ක් හරි 7ක් හරි තියෙනවා. මෙන්න මේ වගේ අපිට තනි පාට වෙනස් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ වගේ rainbow effect එකක් රවුමට යනවා. හරිද? ඒ කියන්නේ මේ වටේ ring එක. ඊට පස්සේ මෙන්න මේ වගේ නිකන් පාට වෙනස් වෙනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ headlight දෙක අර සුදු පාට light දෙක flash වෙන එකක් තියෙනවා. ඊට පස්සේ calm විදියට පාට මාරු වෙනවා. හරිද? ඉතින් ඔයගේ scene එකක් තියෙනවා. ඊට පස්සේ off කරලා දාන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ring light එක නැතුව සුදු පාට light එක විතරක් තියෙනවා. ඊට පස්සේ මේ වගේ ආයපහු ring light එකේ පාට වෙනස් කරන්න පුළුවන්. හරිද? ඉතින් ওই ටික තමයි ඕක තියෙන්නේ. ඊට පස්සේ light bar එක මචං light bar එකේ මේ වගේ සුදු පාට light එකක් තියෙනවා. ඊට පස්සේ මේකේ පාට මාරු කරන්න පුළුවන්. හරිද? මේ තියෙන්නේ pixel LED මචං normal RGB නෙමෙයි මේ තියෙන්නේ pixel LED ටිකක් තියෙන මේ LED pixel LED 50ක light bar එකක්. හරිද? ඊට පස්සේ මේකේ මචං පාටවල් ටිකක් තියෙනවා. හරිද? මෙන්න මේ විදිහට වගේ පාටවල් ටිකක් තියෙනවා. ඊට පස්සේ මේ වගේ අර hazard වගේ මචං අර signal light දෙපැත්තේ දාලා වගේ ඔයාලට එකක් තියෙනවා. ඊට පස්සේ මේ වගේ ඉතින් මෙන්න මේ වගේ පොඩි scene ටිකක් තියෙනවා. මේවට නම් මම කැමති නෑ. ඇත්තම කියන්නේ මේ වලපා ටික පොඩි උට වගේ නේ. ඒ කියන්නේ ඒව හරියන්නේ නෑ. ඉතින් ඔක තමයි කතාව. මෙන්න මේ විදිහට අපිට remote එකෙන්ම මේකේ ඉන්නේ අර circuit එකත් එක්කම ඉන්නේ boys අපි පාට මාරු කරන්න අරව මේව කරන්න. මේ light දෙකම මචං headlight දෙකයි light bar එකයි ඔක්කොම ඔයාලට direct connect කරන්න පුළුවන් ඔයාලගේ receiver එකට. හරිද? මේ receiver එකෙන් තමයි මේ ඔක්කොම පත්තු වෙන්නේ. ඉතින් ඕක තමයි කතාව. light වල කතාව මම මේක off කරගන්නම්. මේක off වෙන්නේ නැද්ද? හරි. කමන්නේ ඕක විදිහට තින්දෙමු. ඉතින් ඕක තමයි කතාව boys. ඊට පස්සේ අපි යන් අපේ remote එකට. හරිද? මම මෙන්න මේ remote එක මේ remote එක ගැන මම ඔයාලට කියන්නම් මොකද්ද scene එක මොකද්ද මේ remote එක කියලා. ඉතින් transmitter එක පැත්තට ගියාට පස්සේ boss මේ තියෙන්නේ අපේ transmitter එක. මේක Hot RC CT10B කියන 10 channel transmitter එකක්. මේ තියෙන 1 2 ඊට පස්සේ මෙතන 3 මෙතන බටන් 4ක් තියෙනවා. ඊට පස්සේ මේ තියෙන පස්වෙනි එක 6 ඊට පස්සේ මෙතන knob දෙකක් තියෙනවා 7 8 ඊට පස්සේ මේක 9යි මේකයි 10යි. ඉතින් හරිද? ඒ වගේ විදිහට තමයි මේක 10 එන්නේ. මේ දෙක කොහොමත් channel දෙකක් විදිහට තමයි එන්නේ. හරිද? ඉතින් මේකේ මාර විදිහේ දේවල් ටිකක් තියෙනවා boss. මාර features ටිකක් තියෙනවා. මේකත් එක්ක ළඟින් මේ අනේකට තියෙන්නේ Dumbo RC DDF 350 කියන එක. ඒක තමයි මම ගන්න ගියේ. හැබැයි මචං ඒකට වඩා මේක පට්ට කම්පැක්ට්. හරිද? ඒ කියන්නේ බර අඩුයි. ඊට පස්සේ ඒකේ තියෙන ෆීචර්ස් ඔක්කොම මේකේ තියෙනවා. හැබැයි මේක නිකන් පට්ට කම්පැක්ට්. හරිද? ඒකයි මම මේක ගත්තේ. නැත්නම් මම Dumbo RC එකක් ගන්න ගියේ. Dumbo RC DDF 350 එකක් ගන්න ගියේ. ඉතින් ඕක තමයි කතාව. හරිද? ඉතින් මේකේ තියෙන දේවල් ගැන කිව්වොත් බොස් මේකට අපිට මෙන්න මෙතෙන්ට 18650 බැටරි එකක් දාන්න පුළුවන්. ඊට අර charge කරන බැටරි වල දන්නවනේ ඒකක් දාලා මෙන්න මෙතනින් ඒක charge කරන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ අපිට බැටරි හැමතිස්සෙම මාරු කරන්න අර මේක ගලවන්න මුකුත් කරන්න ඕනේ නැහැ. මෙතනින් බැටරි එකක් දාලා මෙතනින් type C වලින් අපිට charge කරන්න පුළුවන්. මෙතන මේ ඉන්ඩිකේටර් එකක් තියෙනවා. මෙතන මේ ලයිට් එකක් තියෙන්නේ. ෆුල් charge වුණාට පස්සේ කොළ පාට වෙනවා. හරිද? කොහොම හරි මේකේ තියෙන දේවල් ටිකක් මම කියන්නම්. මෙන්න මෙතන මේ RXV කියලා තියෙනවනේ. මේ තියෙන්නේ මචං අපිට කාර් ඒ කියන්නේ කාර් එකේ බැටරියේ කොච්චර වෝල්ට් ගාණක් තියෙනවද කියලා ඒ කියන්නේ බැටරිය ගලවල වෙන එක මොකකට හරි ප්ලග් කරලා බලන්න නැතුව අපිට රිමෝට් එකෙන්ම මේකේ බලන්න පුළුවන්. හරිද? මේක මේ Dumbo RC එකෙත් තියෙනවා. මේ RXV කියන්නේ කාර් එකේ තියෙන වෝල්ට් ගාණ. දැන් කාර් එකට මම මේ 12 වෝල්ට් පවර් සප්ලයි එකකින් දීලා තියෙන්නේ. ඉතින් ඒක තමයි මේ මෙතන පෙන්නන්නේ. හරිද? මේ RSSI කියන්නේ මචං සිග්නල් ගාණ. ඒ කියන්නේ transmitter එකයි receiver එකයි අර signal ඒ ටික තමයි මෙතන පෙන්නන්නේ. හරිද? මෙතනත් පෙන්නන අර phone එක වගේ තේම scene එකක් තියෙනවා. ඊට පස්සේ මේ Jeep කියලා තියෙන මේ මෙතන මේ model කියලා තමයි එන්නේ. හරිද? model කියන එක මචං අපිට ඕන විදියට rename කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ transmitter එකෙන් RC car ගොඩක් control කරනවා නම් ඔයාලා මේ model තියෙන model මට මතක විදියට මේක model 10ක් විතර තියෙනවා. ඒ කියන්නේ receiver 10ක් විතර connect කරලා එකින් එක අපිට එක transmitter එකෙන් connect මේ control කරන්න පුළුවන්. හරිද? ඉතින් මේ තියෙන්නේ මම Jeep කියලා මේක මේ rename කරගෙන තියෙනවා Jeep 1 කියලා. ඊට පස්සේ ඉස්සරහට තව මොනවද කියන්න මම දන්නේ නැහැ පුතා. හරිද? ඉතින් ඔක තමයි කතාව. මේකේ අනිත් එක Dumbo RC DDF 350 එකට වඩා මේකේ display එක ලොකුයි මචං. හරිද? ඊට පස්සේ මේකේ color එක මාරු කරන්න පුළුවන් වගේ දේවල් ටිකක් තියෙනවා. මේ තියෙන්නේ ABCD කියන්නේ මේ button ටික. ඊට පස්සේ මේ channel ඊට පස්සේ ආපහු මේක මේ මෙතන මේ scroll wheel එකක් තියෙන්නේ push button එකක් එක්ක මචං. හරිද? මේ තියෙන්නේ අපේ channel 10 තියෙන්නේ මේ connect කරලා තියෙන්නේ කාර් එකට. මේ කාර් එක කොන්න එකේ තියෙන්නේ connect වෙලා තියෙන්නේ. මම ඒ ටික ඉස්සරහට කාර් එක ගලවලා body එක ගලවලා ඇතුලේ මොනවද තියෙන්නේ කියලා මම පෙන්නන්නම්. ඉතින් ඕක තමයි කතාව.
මේක සෑහෙන දේවල් ටිකක් තියෙනවා. මෙතන මේ ස්ටොප් වොච් එක, ඊට පස්සේ මෙතන ජයිරෝ එක, ඒ වගේ දේවල් තියෙනවා. මේ ස්ටීරින්ග් ට්‍රිම් එක, ටොටල් ට්‍රිම් එක වගේ ඒවා මෙතනින් හදන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා බොයි. මෙතන මෙනු එකට ගියාට පස්සේ මෙතන මේක ගේම් එකකුත් තියෙනවා. මට ඔයාලට ඒක දැක්කට පස්සේ මට මේක මතක් වුණේ මේ තියෙන ගේම් එක. හරිද? මේක මට මේ වගේ වීඩියෝ කරලා හුරු නෑ මචං. ඒක නිසා පොඩ්ඩක් හරේ මෙහෙ යනවා. හරිද? ඒක ගණන් ගන්න එපා. ඒව සීඩ් එකක් තියෙනවා. ඉතින් කොහොම හරි මේ තියෙන ගේම් එකක් මචං. අපිට මේකේ ගේම් එක ගහන්න පුළුවන්. මට මතක නෑ දැන් කොහොමද ගහන්නේ කියලා. හරිද? මේකේ මෙහෙමද ගහන්නේ? මේ තියෙන මචං අපේ කාර් ගේම් එකක් තියෙන්නේ. මේ කරලා යන්න පුළුවන්. හරිද? ඒක එම සීඩ් එකක් තියෙනවා ඔයාලට. ඒක මොන පොකේ මාරු වගේ සීන් එකක් තියෙනවා කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මේ මම පෙන්නවට පෙන්නන්න මෙනු එකේ තියෙන්නේ කියලා. ඊට පස්සේ මෙතනින් රිවර්ස් channel කරන්න පුළුවන්. ඔයාලා මම මෙතන මේ channel 1 එකේ channel 2 එකයි මම රිවර්ස් කරලා තියෙන්නේ. ඊට පස්සේ end point subtrim, ඊට පස්සේ remap කරන්න පුළුවන්. ඒ කියන්නේ ඊට පස්සේ මේ button type වලින් මචං දැන් මේවේ ඉන්නේ push button නේ මචං. මේ ඉන්නේ push button. හරිද? ඒ කියන්නේ ඔයාලට මේකේ පුළුවන්. දැන් මේ push button කියන්නේ ඔබලා ඇතෑරලාම කියන්නේ මේ button එකක් ඔබලා ඇතෑරියට පස්සේ on light එකක් කියමුකෝ. දැන් ඒ light එක on වෙලා off වෙනවා මචං. හරිද? හැබැයි අපිට දැන් light එක පත් වෙලාම තියෙන්න ඕන නම් මේ button එක එබිලා තියෙන්න බෑ. හරිද? එහෙම සීන් එකක් යනවනේ. ඉතින් ඒක අපිට මේ මෙන්න මේ වලින් අපිට මාරු කරන්න පුළුවන්. හරිද? මේ normal කියන්නේ මචං ඔබලා අතාරින එක. two position කියන්නේ on කරොත් on වෙලාම තියෙනවා. ආපහු අපි එක සැරයක් බටන් එකේ බොට පස්සේ off වෙනවා. එහෙම සීන් එකක් තමයි මේකේ තියෙන්නේ. හරිද? ඊට පස්සේ මචං මෙතන මේ රීමැපින්, ඊට පස්සේ මෙතනින් bind කරන්න පුළුවන්, fail safe තියෙනවා. ඊට පස්සේ මේකේ cruise control RO මේව තියෙනවා. ඊට පස්සේ coach mode කියලා එකක් තියෙනවා. ඒක නම් වැඩක් නැහැ. මම දන්නෙත් නැහැ මොකක්ද කියලා. අනිත් හොඳම දේ තමයි boys මේකේ අපිට මම හිතන්නේ මේක Dumbo RC එකෙත් කරන්න පුළුවන්. මේකේ අපිට software upgrade කරන්න පුළුවන්. මේ මම ඒකේ module එකක් ගෙනාවා. ඒකේ මේ upgrade කරන මේ හොමිනෝ මම dongle එක පෙන්න. මේ තියෙන්නේ මචං ඒ dongle එක. හරිද? මෙන්න මේකෙන් තමයි මේක PC එකට connect කරලා ඊට පස්සේ මෙතනින් USB-C cable එකක් මෙතෙන්ට connect කරලා අනිත් cable එක මෙතෙන්ට ගාලා මෙතනින් අපිට software එක upgrade කරන්න පුළුවන්. software මොනවා හරි ඇවිල්ලා upgrade ඇවිල්ලා තියෙනවා. අපිට මේක update කරන්න පුළුවන්. හරිද? මේ තියෙන්නේ මේ අනිත් එකත් මම මේ වෙලාවෙම කියන්න. මේ තියෙන්නේ මචං අපේ ESC එක PC එකට connect කරලා program කරන එක. මම මේ දැක්ක නිසා දැන් පෙන්නුවේ නැත්තම් ඒක පස්සේ පෙන්නන්න ඕන. හරිද? හරි. කොහොම හරි ඉතින් මේ තියෙන්නේ අපේ ESC එක program කරන එක PC එකට connect කරලා. ඉතින් ඔය දෙක තමයි තියෙන්නේ. හරිද? පට්ට ඒක. ඒ කියන්නේ මාරයි මචං. හරිද? නිකන් ඒක වෙනම ආතල් එකක්. Dumbo කියන්නේ මම දන්නේ ලංකාවේ ඔයාලා ගන්නකොට Dumbo RC එකේ ගානයි මේකේ ගානයි බලවට පස්සේ ගානන් දෙක කොහොමද කියන්නේ. හැබැයි මම මෙහේ නම් කවුරු හරි ඩුබායි ඉන්න කෙනෙක් ඉන්නවා නම් මචං මේ දෙකේම මේ 10 channel එකේ Dumbo RC 10 channel එකේ ගණන් යන්නේ එකමයි. දිරාම් 10ක 15ක වගේ වෙනසක් යන්නේ දෙකේ. يعني එක වෙලාවට එක වෙනස් වෙනවා. හරි. ඉතින් මම මේක ගත්තේ boys මේ metal wheel එකක්. ඒක මේ තියෙන metal wheel එකක්. ඉතින් මෙතන තදට ඕන නම් හදා ගන්න පුළුවන්. මෙන්න මෙතන මේ Allen key එකක් තියෙනවා. ඒක තද කරාට පස්සේ මේක නිකන් තදට වගේ දැනෙනවා මචං. හරිද? ඒක ඔයාලට කැමති ගන්නට හදා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ සීන් ටිකක් තියෙනවා. ඉතින් ඕක තමයි transmitter එකේ කතාව. මම දැන් පෙන්නන්න. කාර් එකට ඇතුලේ මම දාපු මොනවද කියන්නේ මෝටර් මොනවද අර මේ ටික මම ඔයාලට දැන් පෙන්නන්න. කොල්ලෝ බොඩි එක ගලව ගත්තට පස්සේ අපේ chassis එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේක තාම connect වෙලා තියෙන්නේ. මට ඔයාලට පෙන්නන්න ඕන නිසා. ඉතින් මම පෙන්නන්නම් මේකේ එකින් එක මොනවද තියෙන්නේ කියලා. හරිද? මේ cable manage කරලා තියෙන්නේ මචං උඩරිම මේකේ කරන්න පුළුවන් විදිහට මේ cable වල තියෙන length එකත් එක්ක කරන්න පුළුවන් උඩරිම කරලා උඩරිම clean විදිහට මේ තියාගෙන තියෙන්නේ. හරිද? ඉතින් පළවෙනියට මෙතන තියෙනවා මචං අපේ transmitter එකේ receiver එක මේ තියෙන්නේ 10 channel receiver එක. ඊට පස්සේ මෙතන ESC එක තියෙනවා. මෙතන motor එක තියෙනවා. මෙතන අපේ servo එක තියෙනවා. හරිද? මේක ගැන නම් එහෙම ලොකුවට කියන්න දෙයක් නැහැ. මම මෙන්න මේ තුන ගැන මම පොඩ්ඩක් කියන්නම්. හරිද? මේක දන්නේ නැති කෙනෙක්ට කියන්නේ මෙතන මේ පොඩි servo එකක් තියෙන්නේ. අපේ gearbox එකේ gears මාරු කරන servo එක තමයි මේ මෙතන තියෙන්නේ. හරිද? කවුරු හරි අපේ කලින් වීඩියෝ බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ඒක ඔයාට. හරිද? කෙසේ හෝ දැන් මම මේ දෙක නෙමෙයි තියන්නේ හිටියේ. මේ ESC එකයි මේ motor එකයි නෙමෙයි තියන්නේ හිටියේ boss. මම hobby wing ලගේ 120 amp ESC එකක් එක්ක inner runner motor එකක් මම තියන්න හිටියේ. දැන් මම මේකේ තියලා තියෙන්නේ outer runner motor එකක්. හරිද? දැන් ඕක තියන්න ඔය hobby wing එක තියන්න මචං මම program card එකක් ගෙනල්ලා හරිද? ඔක්කොම ගෙනල්ලා තිබ්බේ program card එක ගෙනල්ලා. දැන් ඕක program කරන්නත් බෑ මචං. හරිද? ඒක නිසා මේ program card එකක් ගෙනල්ලා ඔක්කොම ගෙනල්ලා තිබ්බේ. ඊට පස්සේ මට හිතුණා ඔඩොන්නේ අපි outer runner motor එකක් තියමුද කියලා. හරිද? මොකද මේ outer runner motor වල තියෙන sound එකට මම හරි ආසයි. මේ outer runner motor එක මචං high RPM වලදී කරගෙනකොට නිකන් අමුතු හරි ලස්සන විසිල් එකක් එනවා. හැබැයි ඕකට ගොඩක් කට්ටිය කැමති නැහැ. හරිද? හැබැයි මං කැමති මොකද ඕක නිකන් අර turbo එක sound එකක් වගේ තමයි ඇහෙන්නේ. හරිද? නිකන් turbo විසිල් එකක් වගේ තමයි මේක නිකන් high RPM කරගෙනකොට ඇහෙන්නේ. හරිද? අනිත් එක boys මේ outer runner motor හෙමින් කරගෙනකොට නිකන් හෙන නිකන් අලියෙක්ගේ විතර සයිස් ටෝක් එකක් අපිට ගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ මම ඔයාලට පෙන්නන්නම් මේක කොච්චර හෙමින් මේක කරකවන්න පුළුවන්ද කියලා. අනිත් එක මේක low RPM වලදී මචං පට්ට ස්මූත්. හරිද? පට්ට ස්මූත් ගතියත් එක්ක නිකන් හෙන තඩි නිකන් කාර් එකට වඩා නිකන් 10 ගුණයක විතර වැඩි
ටෝක් එකක් මේකෙන් හම්බ වෙනවා. ඒ කියන්නේ 10 ගුණයක නෙමෙයි මම කියන්නේ කාර් එක හරිය ලස්සනට වැඩ කරන්න පුළුවන් විදිහේ මේ නිකන් අර ඕනම කන්දක් නිකන් යන්න පුළුවන් විදිහේ ටෝක් එකක් මේකෙන් අපිට ගන්න පුළුවන් low RPM වලදී කරගෙනකොට. හරිද? අනිත් එක මේක මේ low RPM වල විතරක් මගුලක් නෙමෙයි. හරිද? මේක ස්පීඩ් යන්නත් පුළුවන්. මේක මචං 2250 kV outer run motor එකක්. හරිද? මේ තියෙන්නේ මම හරි ආසයි මේකේ පාටට මේ කියන්නේ පැටර්න් එකට මම හරි ආසයි මචං. හරිද? සිරාවට ඉන රන් motor එකට වඩා මේක මරු. crawler එකක් කරන කෙනෙක් නම් ඔයාලට මේක වගේ එකක් try කරලා බලන්න පුළුවන්. හරිද? මේ වගේ එකක් කියන්නේ මේක එක size තියෙනවා. ඔයාලගේ කාර් එකට හරියන එකක් try කරලා බලන්න පුළුවන්. හරි? මේ motor එක මචං 2S වල ඉඳන් 6S වෙනකන් support කරනවා. ඒ කියන්නේ 2S battery එකකින් ඉඳන් 6S ESC එක වෙනකන් ඔයාලට මේක connect කරන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා තමයි තිබ්බේ. හරිද? ඉතින් ඕක තමයි එතන කතාව. ඊට පස්සේ මෙන්න මේ ES එක. මේක මචං AM32 100 ampere ESC එකක්. මේක Injora 100 ampere ESC එකක්. මේකට කියන්නේ normal කියන්නේ මචං AM32 ESC කියලා තමයි ගොඩක් කියන්නේ. හරිද? මේක මෙන්න මේ ESC එක මචං මේක නිකන් බැලු බැලමට පේන නිකන් 2.5 ESC එකක් වගේ. හරිද? මොකද මේකට cover එකක් එද්දෙත් නැහැ. cooling fan එකක් එද්දෙත් නැහැ. හරිද? නිකන් බැලු බැලමට පේන නිකන් 2500ක විතර නිකන් ESC එකක් කියලා. හරිද? සිරාට නිකන් බැලු බැලමට එහෙම තමයි පේන්නේ මොකද මිනිස්සෙක්ට. හරිද? ටිකක් මේකට fan එකක් එන්න බෑ. හරිද? මේක 100 amp ESC එකක්. හැබැයි මේකට fan එකක් එන්නෙත් නැහැ. ඊට පස්සේ මේකට අර ලස්සන නිකන් fancy cover එකක් එන්නෙත් නැහැ hobby wing වගේ. හරිද? හැබැයි මචං මේක පට්ට ESC එක. අඩු මට හිතුණා පස්සේ බං මේ hobby wing මගුලට වඩා මෙන්න මේක පට්ට කියලා. හරිද? මොකද මචං මේක අපිට direct connect කරන්න පුළුවන්. direct කියන්නේ අර මං ඔයාලට කලින් පෙන්නුවේ module එක dongle එක. ඕක හරහා මචං අපිට PC එකට connect කරලා මේක අපිට ඕන විදියට අපිට හිතේ හැටියට මචං මේක program කරගන්න පුළුවන්. හරිද? පට්ට ලේසි program කරන්න මාර දේවල් ටිකක් කරන්න පුළුවන්. drag brake එක ඊට පස්සේ sign mode එකේදී කොච්චර power එකක් මේකට ගන්න ඕනද? කියන්නේ සෑහෙන දේවල් තියෙනවා මචං. කාගේ හරි ළඟ මෙන්න මේ AM32 ESC එකක් තියෙනවා නම් ඒක program කරගන්න දන්නේ නැත්නම් ඒකට මට Facebook message එකක් දාන්න මං කියලා දෙන්නම් කොහොමද program කරන්න කියලා. හරි? මොකද මේ AM32 පොඩි size එක කියන්නේ ampere 45ක 40ක 35ක වගේ size මම දැකලා තියෙනවා. MND 99S වලට දාලා තියෙනවා. ඉතින් ඔය වගේ පොඩි දේවල් තියෙනවා. ඉතින් කාට හරි මේ AM32 එකක් program කරගන්න දන්නේ නැත්නම් පිට් එකේ message එකක් දාන්න WhatsApp එකට නෙමෙයි Facebook එකට මේ මම කියලා දෙනම් කොහොමද වැඩේ වෙන්නේ කියලා. හරිද? දැන් මම මේක ගැන ගණන් ගන්න එපා. මේ මට දැන් බැටරි එක තාම ආවේ නැහැ. මම මේකට අනිත් හොඳම දේ මචං. හරිද? මම බැටරි ගැන කිව්වට පස්සේ මට මතක් වුණේ අනිත් හොඳම දේ. දැන් hobby wing මං කිව්වනේ අර 120 amp ESC එකක් ගැන. ඕක මචං 2S වල ඉඳන් 4S වලට වෙනකන් විතරයි support කරන්නේ. හරිද? හැබැයි මෙන්න මේ ESC එක මේ නිකන් අර සෙල්ලම් බඩුවක් වගේ ESC එක 2S වල ඉඳන් 6S වෙනකන් support කරනවා. හරිද? ඒ කියන්නේ 2S බැටරි එකකින් ඉඳන් අපිට 6S බැටරියක් වෙනකන් මේකට connect කරන්න පුළුවන්. හරි යක්ෂයෙක් පුතා. හරිද? හරිද? ඔක තමයි ඒතර කතාව මම ඔයාලට රන් කරලා පෙන්නන්න. ඊට පස්සේ මේක තමයි ESC එකේ කතාව. මේක නිකන් පුළුවන් උපරිමයට මම මේ කරලා තියෙන්නේ කලින් කිව්වා වගේ. හරිද? මෙතන මේ රතු පාට ලයිට් දෙයක් ඔයාලට පේනවද දන්නේ නැහැ. මේ රතු පාටට පේන්නේ ඔය ලයිට් දෙක ඔන්න වෙනවා මචං. ESC එක ඔන් කරපු ගමන් මේ ලයිට් දෙකත් එක්ක ඔන්න වෙන්න තමයි මම හදලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ අපේ සර්වර් එක පැත්තට ගියොත් boys මේක 45 kg brushless motor එකක්. මේක normal digital server එකක් නෙවෙයි. මේක brushless server එකක් මචං. කිලෝ 45. හරිද? ඉතින් අර මම පොඩ්ඩක් කියන්න මොකද brushless scene එක කියලා. හරිද? digital server එකේ මචං තුනක් තියෙනවා. හරිද? නිකන් model තුනක් කියමුකෝ. හරිද? එකක් කියන්නේ පහලින්ම තියෙන්නේ normal digital server එක. ඊට පස්සේ මචං ඊට උඩින් තියෙනවා Colus කියලා එකක්. Colus server කියලා එකක් තියෙනවා. ඊටත් උඩින් තියෙන්නේ මචං මෙන්න මේ brushless server එක. හරිද? මේක තමයි මම දන්න විදිහට මේ brushless කියන එක තමයි මචං මිල වැඩිම server එක. ඊට පස්සේ පහළම තියෙන ඔය normal digital server එක. ඊට පස්සේ Colus එක. ඊට පස්සේ ආයි මේක තමයි තියෙන්නේ. හරිද? ඉතින් ඕක තමයි එතන කතාව. මේ මෙතනදී මේ තියෙන්නේ මගේ light bar එක. ඒක තාම කනෙක්ට් කරලා නැහැ. ඒක තාම module එක ආවේ නැහැ. හරිද? ඉතින් මම පෙන්නන්නම් මොකද්ද මේකේ scene එක කියලා. දැන් මේකේ මම කිව්වනේ මේකේ cruise control තියෙනවා. අරව මෙව්ව තියෙනවා කියලා මම ඔයාලට පෙන්නන්නම්. ඉස්සෙල්ලා මොනවද කරන්න පුළුවන් කියලා. ඉස්සෙල්ලා මම පෙන්නන්නම් මේ motor එක අපිට කොච්චර slow speed එකකින් කරකවන්න පුළුවන්ද කියලා මචං. හරිද? ඉතින් මෙන්න මේ තරමේ slow එකකින් අපිට මේ motor එක කරකවන්න පුළුවන්. මේ motor එක මේ ගානට කරකිනවා කියන්නේ මචං මෙන්න මෙතනින් ඔයාලට බලන්න පුළුවන්. හරිද? මෙන්න මේ nut එක තමයි අපේ tire වලට set වෙන්නේ. ඔයාලට හිතා ගන්න පුළුවන් කොච්චර හැමින් මේක කරකිනවද කියලා. මේකේ පට්ට ටෝක් එකක් තියෙන්නේ මචං. මට මේක නවත්ත ගන්නවත් බැරි තරමේ ටෝක් එකක් තියෙන්නේ. සිරාවට මම මේ කියන්නේ. හරිද? අනිත් එක තමයි මම ෂෝට් වීඩියෝ එකක් දැම්මා. කාර් එක තනියම නගින එකක්. හරිද? කාර් එක තනියම යන එකක් දැම්මා. හරිද? ඊට පස්සේ ඔක දැන් කට්ටිය විශ්වාස කරේ නෑනේ. ඔමින්ඩුක මම ඔයාලට කරලම් පෙන්නන්න. ඔය cruise control ඊට පස්සේ A4V අරෝමෙව්ව කියලා තියෙනවා මචං. ඕක දන්නේ නැති මිනිස්සු ඉන්නවා. ඊට පස්සේ මට ඒකට කියලා තිබ්බා මම ඒක තල්ලු කරනවා කියලා. හරිද? චකෝ තල්ලු කරනව නෙවෙයි. හරිද? ඔමින්ඩුක මම ඔයාලට පෙන්නනවා. දැන් මේ cruise control කියන එක ඔන් කරලා තියෙන්නේ මචං. හරිද? ඊට පස්සේ අපි මේක මේ ගානට ආයි කියන්නේ මේක එක ගානකට අල්ලන් හිටියට පස්සේ මේක ලොක් වෙනවා. හරිද? ඒ කියන්නේ අපේ throttle එක ලොක් වෙනවා අපි අල්ලන් ඉඳපු ගානට. හරිද? ඊට පස්සේ මචං කාර් එක ඔටෝ කරගෙනවා. හරිද? අපිට මේක මේම හරවන්න පුළුවන්.
ඒ වගේ දේවල් ඔක්කොම කරන්න පුළුවන් කාර් එකේ. ඉතින් ඔටෝ කරගෙනවා මචං. හරිද? අපිට මුකුත් කරන්න ඕනේ නැහැ. මේ ට්‍රාන්ස්මීටර් එක මෙතන තියෙන්නේ. අපිට හරවන්න විතරයි ඕන. මේක මරුවටම ඕන වෙන්නේ මචං. ක්‍රෝලින් කරනකොට පට්ට විදියට වැඩගත් වෙනවා. ඉතින් ඒ වගේ සීන් ටිකක් තියෙනවා. හරිද? අපිට ඒක නවත්තලා දාන්නත් පුළුවන්. ඉතින් මෙහෙම කරාට පස්සේ නවත්තලා දානවා. හරිද? ඊට පස්සේ ඉතින් ඕක තමයි කතාව බොස්. මේ ටික තමයි මගේ ඉලෙක්ට්‍රොනික ටික. 100 amp AC එකක් තියෙනවා. ඊට පස්සේ outrunner motor එකක් තියෙනවා. ඊට පස්සේ 45 kg brushless motor එකක් මේ motor එකක් VSC එකක් තියෙනවා. මේ තියෙන්නේ අපේ 10 channel receiver එක. ඉතින් ওই ටික තමයි කියන්න තියෙන්නේ. වැඩි ලොකු දෙයක් නෑ. ලොකු දෙයක් කියන්නේ ලොකු දේවල් තමයි. ඉතින් හරිද? කොහොම හරි ඉතින් ওই ටික තමයි කතාව. මම running video ටිකක් දාන්නම් ඉස්සරහට. ගැම්මට set වෙලා ඉන්නේ බැටරි ඒ හෙට අනිද්ද වෙනකොට බැටරි එක. ඉතින් ඕක තමයි කතාව. හරිද? එහෙනම් ගිහලා නම් කොල්ලෝ ඔයාලගේ අදහස පහලින් comment කරගෙන යන්න. මම හිතනවා ඔයාලට දැනගන්න ඕන වෙන ටික දැනගත්තා කියලා. ඉතින් මොනවා හරි තව තියෙනම් පහලින් comment කරගෙන යන්න මට පුළුවන් ඉතින් මම කියන්න. හරිද? එහෙනම් ගිහලා නම් චිව්